Hello guys, ada අපි කතා කරන්න යන්නේ මේ 125 මේ කියන modified aftermarket මොනවද කැලි කියලා ගහලා තියෙන්නේ. බලමු මොනවද කැලි ගහලා තියෙන්නේ කියලා. අස්සක් අදිත් වෙනවා ඉන්නන්ට වීඩියෝ එක කරන්න ඕන. මේ වයිස අයන වලට ගහන කැලි හතරක් ගහලා තියෙනවා. මේකට මට ගියේ රුපියල් 200යි ෂෙයාරටම ගියේ. මේ ස්ටිකර් printed කරන් ආපු එකක් ගහලා තියෙන මේ modified තමයි මේකට ගියේ. මතකත් නෑ හරියටම 200-300ක් ගියා කොහොම හරි ලින්ස් දෙකක් ගාලා තියේ 1100යි ගියේ මේ දෙකට හෑන්ඩ් ගාස් ගහලා තියෙනවා මේ දෙකට 1300 කොසෝ ග්‍රිප් ගහලා තියෙනවා මේ දෙකට 650යි ඔයිල් කප් එකක් ගහලා තියෙනවා මේකටත් 650යි යතුරට පටියක් තියෙක 200යි මේක 200යි මේ ඩබල් සිග්නල් ස්විච් එක මේ මිරරයකට 300ක් ගියා අපි ඩබල් සිග්නල් දාලා පෙන්නන්න මේ ගෑස් පෙන්නන්න ඔන්න ගෑස් ඩබල් සිග්නල් වැඩ හරි ගයිස් ඩබල් සිග්නල් වැඩ තව මේකේ කතා කරොත් මෙන්න මේ කෑල්ල තියෙනවා ස්ටෑන්ඩ් එක පෙනුමටත් අර මේක බ්ලුක් එකට සේරට ගහනවා මේක මට 150ක් ගියා ස්ටිකර් පාර්ට් KTM signal light මේකට 1000ක් ගිය දෙකට ජොබුල මේකට ඊයේ 2650යි මේ නම්බර් ප්ලේට් එක ජෙට් ලයිට් දෙකට ගියේ 262කට ගියේ අව කන්නාඩි මොඩිෆයිඩ් තිබ්බේ දැන් වලකට වීඩියෝ බලන්න ගෑන් නැතිනේ එන්න තියා ශිෂ්‍යයක් තියෙන්නේ බෙන්ඩේජ් යන්න පුළුවන් ඕන එකක් නෙමෙයි වෙනෝනේ ගයිස් ස්ප්‍රින් එක දාන්නේ ටයර් එක 100යි යනවා 10ක් තියෙන්නේ අලුතෙන්ම දැම්ම එක ඒ ටික තමයි ගාස් තියෙන්නේ එහෙනම් අපි subscribe කරලා තියාගන්න එහෙනම් අද වීඩියෝ එක ඉවරයි අපි ගියා